හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම ඔගොල්ලෝ හැමෝම මගේ Chat and Cheer YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ overthinking. එහෙමත් නැත්නම් අධිචින්තනය. අධිචින්තනය නැති කරගන්න පුංචි පුංචි tips කිහිපයක් ගැන. ඔගොල්ලෝ මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න. එහෙනම් අපි ඉස්සලාම බලමු මොකක්ද මේ overthinking කියන්නේ. overthinking එහෙමත් නැත්නම් අධිචින්තනය කියන්නේ ඔබේ මනස නිතර එකම සිතුවිල්ලක් ගැන නැවත සිතීම. එකම සිතුවිල්ලක් හෝ ගැටලුවක් හෝ යම්කිසි කාරණාවක් ගැන ඔබේ මනස නිතර සිතීම තමයි overthinking කියලා කියන්නේ. overthinking වල ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. නිකන් මානසික අපහසුතාවයක් දැනෙනවා. ඒ කියන්නේ exhaust වෙලා වගේ දැනෙනවා. අතීත සිතුවීම් නැවත සිහිපත් වෙනවා. සිද්ධ නොවන දේවල් ගැන නිතර කල්පනා කරනවා. ඒවා තමයි overthinking වල ප්‍රධාන ලක්ෂණ. සාමාන්‍ය සිතීම අධිචින්තනයට වඩා වෙනස් දෙයක්. අපි දැන් බලමු සාමාන්‍ය චින්තනය අධිචින්තනයට වඩා වෙනස් වෙන්නේ කොහොමද කියලා. සාමාන්‍ය චින්තනය කියලා කියන්නේ තමන්ට ගැටලුවක් හෝ තීරණයක් හෝ ප්‍රශ්නයක් තිබුණත් එය සීමිත කාලයක් තුලදී සිතා හොඳ තීරණයක් ගෙන එහෙමත් නැත්නම් හොඳ විසඳුමක් ගෙන එය ක්‍රියාත්මක කිරීමයි. ඒත් ඕවර්තින්කින් නම් එකම සිතුවිල්ල නැවත සිතා එයින් ඇතිවිය හැකි නරක ප්‍රතිඵල ගැන අධික ආතතියට පත්වීමයි. මෙහිදී ඔබට නිදා ගැනීමට පවා අපහසු වී කුඩා තීරණ ගැන විශාල වශයෙන් සිතන්න ගන්නවා. අපි දැන් කතා කරමු ඕවර්තින්කින් නැති කරගන්න සරල ටිප්ස් කිහිපයක් ගැන. පළවෙනි ටිප් එක තමයි අවධානය. එහෙමත් නැත්නම් awareness. මෙහිදී ඉස්සල්ලාම කරන්න ඕනේ ඔයා ඕවර්තින්ක කෙනෙක්ද කියලා ඔයාම අඳුරගන්න ඕනේ. මම එකම සිතුවිල්ල නැවත සිතනවාද කියලා ඔයාට පුළුවන් ඔයාගේ මනසෙන් ප්‍රශ්න කරන්න. ඔයා ඕවර්තින්ක කෙනෙක් නම් ඔයාට පුළුවන් කුඩා දිනපොතක් අරගෙන ඔයාට එන සිතුවිලි නෝට් ඩවුන් කරගන්න. දෙවැනි ටිප් එක තමයි සිතන්න වෙලාවක් තියාගන්න. set a time for thinking. මේක ඕවර්තින්කින් අඩු කරගන්න හොඳ ටිප් එකක්. සීමිත කාලයක් තුලදී සිතුවිලි සීමා කරන්න. බොහෝ විට අපි නිදහසේ සීමාවකින් තොරව සිතනවා. මෙහෙම වුණාම අපිට ස්ට්‍රෙස්, ඇන්සයිටි, ඩිසිෂන් පැරලයිසිස් වගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ කියන්නේ තීරණ ගැනීමට අපහසුතාවන් පත් වෙනවා. දිනපතාම විනාඩි 10ක් 15ක් අරගෙන ඔබේ ගැටලුව ගැන සිතන්න. වෙලාව ඉවරුනහම වෙනත් ක්‍රියාවක යෙදෙන්න. උදාහරණයක් විදිහට වගා කරන්න, එහෙමත් නැත්නම් චිත්‍රයක් අඳින්න, මියුසික් එකකට සවන් දෙන්න. මේ මගින් ඔබේ මනස control exit එකකටපත් වෙනවා. තුන්වෙනි ටිප් එක තමයි කරන ක්‍රියාව ගැන අවධානය යොමු කරන්න. ඒ කියන්නේ focus on action. දෙයක් ගැන ඕනවට වඩා සිතලා පසුතැවිලි වෙනවා වෙනුවට ඔබට පුළුවන් ක්‍රියාකාරකමක් කරන්න. එහෙමත් නැත්නම් සරල ඇක්ටිවිටි එකක් කරන්න ඔබට පුළුවන්. උදාහරණයක් ලෙස ඔබ අනවශ්‍ය ලෙස සිතන්නේ පාඩම් කරන එක ගැන නම් ප්ලෑන් එකක් හදාගෙන ඔබට පාඩම් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස මම පළවෙනි පැය ඇතුළත මේක පාඩම් කරලා ඉවර කරගන්නවා වගේ ටාගට් එකක් හදාගන්න ඔබට පුළුවන්. ඔයාට ෆිට්නස් ටාගට් එකක් තියෙනවා නම් ඕවර්තින්ක් කරන්න එපා. ඒ කියන්නේ මම මේක කරන්නේ කොහොමද? මං කොතනින්ද පටන් ගන්නෙ? මට මොනවද හිතා ගන්න බෑ. ඒ වගේ දේවල් ගැන නම් සිතන්න එපා. ඔබට පුළුවන් අද දවස පුෂ් අප් 5කින් පටන් අරගෙන හෙට දවසේ එක වැඩි දියුණු කරගන්න. මේ මගින් මෙන්ටල් ක්ලැරිටි එක වැඩි වෙනවා. හතරවෙනි ටිප් එක තමයි සිතුවිලි වලට අභියෝග කරන්න. challenge your thoughts. බොහෝ විට අපි කුඩා දේවල් විශාල කරලා සිතලා අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් වෙනවා. ඔයාට පුළුවන් ඔයාගෙන්ම ප්‍රශ්න කරන්න. මම මේ දේ ගැන ඕවර්තින්ක් කළා මට මොනවද හම්බෙන්නේ කියලා. මේ සිතුවිල්ල සත්‍යද? එහෙමත් නැත්නම් ප්‍රයෝජනවත්ද කියලා ඔයාට ඔයාගේ සිතුවිලි වලින්ම ප්‍රශ්න කරන්න පුළුවන්. එහෙම සිතුවිලි වලට ප්‍රශ්න කරලා ඔයාට පුළුවන් ඒ සිතුවිලි වලට අභියෝග කරන්න. මේ මගින් අනවශ්‍ය සිතුවිලි ඕවර්තින්ක් කරන එක අවම කරගන්න පුළුවන්. ටිප් නම්බර් 5 තමයි මනසට විවේකයක් ලබා දීම. mindfulness and relaxation. ගැඹුරු හුස්මක් ගෙන අඩුම ගානේ විනාඩි 1ක් 2ක්වත් හෝ සරල භාවනා ක්‍රමයක් මනසට පුරුදු කිරීම මගින් ඔබේ මනස කෙටි කාලයක් තුළදී සංසුන් කරගන්න හා මනසට කෙටි විවේකයක් ලබා දෙන්න ඔබට පුළුවන්. ටිකක් ඇවිදීම මගින් ශරීරය හා මනස දෙකම රිෆ්‍රෙෂ් වෙලා ඔබට නව ආරම්භයක් ලබා ගන්න පුළුවන්.
මෙම සරල ක්‍රම මගින් මානසික ශක්තිය වැඩි වෙලා ඉමෝෂනල් කන්ට්‍රෝල් එක වැඩි වෙනවා. ඒ මගින් මනසේ ශක්තියත් වැඩි වෙලා ඔබට තීරණ ගැනීමට ඉතාමත් පහසු තත්ත්වයක් ඇති වෙනවා. සහ යමකට අවධානය යොමු කිරීමේ හැකියාව වැඩි දියුණු වෙනවා. සෑම දෙයක් ගැනම ඕවර්තින්ක් කරන්න යන්න එපා. ඔයාගේ අතින් සිදු වුණ පොඩි පොඩි මිස්ටේක් ගැන ඕවර්තින්ක් කරන්න යන්න නම් එපා. ඔයා ඔයාගේ සිතුවිලි කැටගරයිස් කරන්න. මේක ඕනෙද? මේක එපාද? නිතරම මනස පොසිටිව් ඇක්ටිවිටීස් වලට යොමු කරන්න. උදාහරණයක් විදිහට චිත්‍රයක් අඳින්න, මියුසික් එකට ඇහුම්කන් දෙන්න, සරල භාවනාවක් කරන්න, ටිකක් ඇවිදින්න, ගැඹුරින් හුස්ම ගන්න, ඒ වගේ දේවල්. සහ ස්පෝර්ට් එකක් කරන්න, එක්සර්සයිස් ටිකක් කරන්නත් ඔබට පුළුවන්. මේ මගින් අපේ මොළය ස්ට්‍රෙස් රිලීස් කරනවා. ටොක්සික් කන්වර්සේෂන් සහ සෝෂල් මීඩියා මගින් අපේ ඕවර්තින්කින් ලෙවල් එක වැඩි වෙනවා. ඔයාට ඕවර්තින්කින් අඩු කරගන්න ඕන නම් සෝෂල් මීඩියා භාවිතා කරන එක ටිකක් සීමා කරන්න. ඒ වගේම තමයි ටොක්සික් කන්වර්සේෂන්ස් වලට නිතර අවධානය යොමු කරන්න එපා. ටොක්සික් කන්වර්සේෂන්ස් එන්නේ ඔයාගේ ෆෝන් එකට නම් ඔයාට පුළුවන් ෆෝන් එකේ unnecessary notifications off කරලා දාන්න. ඔයාලට මේ ටිප්ස් ප්‍රයෝජනවත් වුණා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ෆේවරිට් ටිප් එක මොකක්ද කියලාත් පහලින් කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාත් මෙන්ටල් හැක්ස් බලන්න ඕන නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.